ඇත්තටම මෙතන කතාව අපි මේ ප්‍රදේශයේ මෙතන පදිංචි වෙලා හිටපු අපේම මේ සහෝදරයන්ගෙන් අහපුවාම ඒගොල්ලෝ කියන්නේ මෙතනට දැනට ග්‍රාම නිලධාරීතුමිය ඇර පොලිසිය හමුදාවත් ඇර වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියෙක් මේ වෙනකනුත් මෙතනට ආවේ නැහැ කියන එක. ඉතින් අපි ඒගොල්ලන්ට එක පොඩ්ඩක් ගැන කතා කරමු. ඒත් එක පෙන්වන්න පුළුවන් දැන් මෙතන තියෙන මේ පොළොව මට්ටම මොන විදිහටද පහතට බැහැලා තියෙන්නේ කියන එකත්. අපි පොඩ්ඩක් ඒක බලලා කතා කරමු. එතන මේ එන පාරේ දැනට අඩි 2කමාරක විතර වගේ පොඩි ගැප් එකක් හැදිලා තියෙනවා. මේ කොන්ක්‍රීට් එක පහළට තල්ලු වෙලා තියෙනවා. මෙතන බැලුවොත් මෙතන මම හිතන්නේ ඉවසක් ඉදි කරන්න හරි මොනකට හරි ගෙනාවු මේ ගල් වගේක් ගෙනල්ලා තිනවා. ඒ ගල් ටික සම මට්ටමේ තිබ්බේ තමයි මේ පහළට බැහැලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එතනින් පහළට බැස්සොත් එහෙම මේ සම්පූර්ණ කොටසම මේ තේවත්තම පහළට බැහැලා තියෙන. මෙතනින් තවත් අඩියක විතර පහතට බැස්මක් තියෙනවා. ඉතින් විශේෂ දෙයක් තියෙනවා මෙතන පෙන්වන්න. එවිල්ලා බැලුවොත් එහෙම මෙතන බලන්න පුළුවන් ඈතට යනකොට මේ ලොකු පැල්මක් තියෙනවා. මේ පැල්ම එහා පැත්තේ තියෙන ඇලක් තියෙනවා කියලා කියනවා. ඒ ඇල දක්වාම ගිහිල්ලා තියෙනවා. මේගොල්ලෝ මේක නිරීක්ෂණය කරලා තියෙනවා මේ ප්‍රදේශවාසීන්. මේවට තාම කාගේවත් අවධානය යොමු වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ මේකට ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ මේ වෙනකොට. මොකද මේ මෙතනින් පස්සේ හානියක් ආවොත් එහෙම ඒකේ සම්පූර්ණ වගකීම ඒ අය දරන්න වෙයි. අපි පොඩ්ඩක් පහළටත් ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පහළට આવුත් බලන්න පුළුවන්. මෙතනින් බලමු අපි ඈත් වෙලා තියෙන විදිහ. මේගොල්ලන්ගේ ප්‍රවේශ මාර්ගය මේ ගමේ ගෙවල් 19කට ඒ ගෙවල් 19 අනුපවුල් එක්ක සම්පූර්ණ පවුල් ප්‍රමාණය 27ක් පමණ හිටියා කියලා කියනද ඒ ඔක්කොගෙම ප්‍රවේශ මාර්ගය තමයි මේ විදිහට මේ ගිලා බැහැලා තියෙන්නේ මෙතන. ඉතින් අපි ගෙවල් වලට වෙච්ච හානියත් පාරට වෙච්ච හානිය ඉඩම් වලට වෙච්ච හානි සියල්ලම අපි ඔයගොල්ලන්ට පෙන්වන්නම්. බලමු. ඉතින් වගකීතු නිලධාරීගේ අවධානය පිණිස තමයි මේ හැමදේම. ඇයින්දන්නේ? අද ඇවිල්ලා 14යි.